එක්ක මතක් කරන්න අපේ ඉංග්‍රීසි ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනවා නම් ඔයා ආසයි නම් ඉංග්‍රීසි මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ඉන්නේ 8 වසරේ 9 වසරේ සමහර ළමයි ඉංග්‍රීසි වලට හරි බයයි නේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මුල ඉඳලා ඉතාලම සරල සමහර වෙලාවට සවුන්ඩ්ස් වලින් නම් උගන්වන්න වෙන අවස්ථාවක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඔයා ආසම විෂය බවට පත් කරගන්න පුළුවන්. ඔයාට මුලින් ඉඳලම ඉගෙනගෙන රීඩින්, රයිටින්, ස්පෝකන් හැම පැත්තම හදාගන්න අවස්ථාව තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් එකපාරට මේක නේ දවසෙන් දෙකෙන් නම් කරන්න කොහෙත්ම බෑනේ. යම්කිසි කාලයක් ගත වෙයි. හැබැයි ඔයාට නිබැරදිම මේ මඟ ඔස්සේ ගියොත් ඒ දෙන අභ්‍යාස කරොත් ඔයාට පුළුවන් ඉක්මනින්ම ඔයාගේ ලෙවල් එක අප් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි කතනයත් ඒ වගේ. ඉංග්‍රීසි කතනයට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් ඉන්ඩිවිජුවලි වෙන්න පුළුවන්, ගෲප් එකක් විදියට වෙන්න පුළුවන් නේ. සමහරව ඔයගලගේ ෆැමිලි එක පිටින් ජොයින් වෙන්න පුළුවන් පවුලේ. විශේෂයෙන්ම ස්පෝකන් ඉංග්ලිෂ් කරන්න කැමති නම් ඔයාගේ පවුලේ නංගි මල්ලි අක්කා අයියා ඔය කට්ටියට එකතු වෙලා ගෲප් එකක් විදියට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් පිටරට ඉන්න දරුවෝ මේ විදිහ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා. ඉතින් ලංකාවේ ඉඳලා පිටරට ගිහිල්ලා තව මේ රටට හැඩ ගැහිමින් ඉන්නවා. සමහර රටවල් ඉංග්‍රීසි භාෂාව භාවිතින් අඩු රටවල් වල ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඔයගලන්ටත් උන අවස්ථාව තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඊටම නිදහසේනේ විශේෂයෙන්ම ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. ලෙවල් එක ග්‍රේඩ් එක කිසි ප්‍රශ්නයක් නැහැ. මුල ඉඳලම ඔයාගේ නෝමල් ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන්. නේද? කතා කරන්න දන්නේ නැහැ. ඒව ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ෆිසිකල් ක්ලාසස් අපේ තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන්. ගෲප් ක්ලාසස් යනවා. ෆිසිකල් ක්ලාසස් වල තනියෙන් ක්ලාස් වලට ඕගොල්ලන්ට සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. ඔන්ලයින් ඔස්සේ වගේම ෆිසිකල් ඔස්සේ. ඉතින් අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන දරුවන්ට හරි පහසුවෙන් ඒගොල්ලන්ගේ විභාග වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව ඔයා ඉන්න මට්ටමේ ඉඳලා විශේෂයෙන්ම තනි පන්ති වල ඔබේ දරුවා නැත්නම් අපේ චුති දරුවෝ ඉන්න මේ මට්ටමේ ඉඳලා එයාව හදන්න පටන් ගන්න ඔයාගේ ග්‍රැමර් ලෙවල්ස් කොහොමද කියලා බලලා එතන ඉඳන් තමයි හදන්නේ. ඉතින් ඒ වගේ මෙයාලට හැම ලෙසන් එකක්ම ඉවර වෙනකොට ඉවර වෙලා දෙවනි තුන්වෙනි පාඩම් යනකොට ෆස්ට් ලෙසන් එක ඉවර කරලා තියෙද්දි ඒ ලෙසන් එකට අනුකූලව හදපු ටියුට් එකක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඒ පාඩමේ ඔයා ඉගෙනගත්ත කරුණු කාරණා වලට සම්බන්ධ ඇක්ටිවිටීස් ඇතුළත් කරපු ටියුට් එකක් ඔයාට දෙනවා. ඊට අමතරව ෆස්ට් ටර්ම්, සෙකන්ඩ් ටර්ම්, තර්ඩ් ටර්ම් මේ හැම වාරයකටම ඔයාව ඉතාමත් හොඳ රෙඩි එකක් එක්ක තමයි යවන්නේ. පරණ පහුගිය වාර ප්‍රශ්න පත්‍ර, මොඩල් පේපර්ස් මේ හැමදේම කරනවා. ඉතින් ඔයාගේ දරුවාව සම්බන්ධ කරන්න කැමති නම් මගේ ටෙලිෆෝන් නම්බර් එක යටින් දාන්න. ඒකට දාලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp ඔස්සේ සම්බන්ධ වෙලා තොරතුරු ලබා දෙන්න. ඉතින් ඔබේ දරුවාට නේද නැවතත් කියනවා ජෙනරල් ඉංග්‍රීසි සහ ස්පෝකන් ඉංග්‍රීසි පෙර පාසලේ සිට 13 වසර දක්වාම ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්.